උතුම් වූ පුන් පොහොය දිනේ දෝව රජමහා විහාරයේ ඒ අසිරිමත් වූ පුණ්‍ය භූමිය මේ විදිහට අපි වන්දනා කරමු. සම්බුද්ධ බිම්බාන සෙලමුනති කාරාපිතම් දෙවසුභාව හම්පුරා බිරයනවා මුංගත තේන සසන්හි භං වන්දේ සදාතුන් මුනිචේතියම් සදා ඌව පළාතේ මිහිඳුන් අතර සැඟවුණු අභිමානවත් ඉතිහාසයක නටබුන් සොයා අද අප යන්නේ දෝව රජමහා විහාරයට. බණ්ඩාරවල සිට ඇල්ල දෙසට යන විට හමු වන මේ පුණ්‍ය භූමිය වලගම්බා රජුගේ රහස් සැඟවුණු තැනක් වගේම අඩි 38ක් උස ඇති මහා ගල් පිළිමයකට හිමිකම් කියනවා. ඉතිහාසයට ආදරය කරන ඔබ අනිවාර්යයෙන්ම නැරඹ යුතු තැනක් තමයි දෝව රජමහා විහාරය. බණ්ඩාරවල ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති දෝව රජමහා විහාරය ඌව පළාතේ ඇති ඉතාමත් සුවිශේෂී වූ පුරාවිද්‍යා ස්ථානයක්. මෙය වසර 2000කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන අතර වලගම්බා රජුගේ පංචමහා විහාරවලින් එකක් ලෙස සැලකේ. බණ්ඩාර නගරයේ සිට ඇල්ල දෙසට කිලෝමීටර් 6ක් පමණ ගමන් කරන විට ප්‍රධාන පාර අසලින්ම මෙම විහාරය හමු වේ. ඇල්ල සිට ඔබ පැමිණෙන්නේ නම් ඇල්ල නගරයේ සිට බණ්ඩාර දෙසට කිලෝමීටර් 6ක් පමණ පැමිණිය යුතුයි. දුම්රියෙන් පැමිණෙන්නේ නම් බණ්ඩාරවල හෝ ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස බස් රථයකින් හෝ කුලී රථයකින් පහසුවෙන් ළඟා වීමට හැකියි.